මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පැෂන් ෆෘට් ඩාර්ක් චොකලට් එකක් හදන හැටි. චොකලට් වල ඉතිහාසය දිහා බැලුවොත් චොකලට් වල මුල් ආරම්භය වන්නේ මධ්‍යම ඇමරිකාවේ මායා ශිෂ්ටාචාරයක් වලින්. එදා ඒක දෙවිවරුන්ගේ පානයක් විදිහට තමයි සැලකුවේ. මායා සහ ඇෆ්ටෙක් ශිෂ්ටාචාරයේ ජනයා කොකෝවා ඇට මුදල් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ කාලයේ මේක බීමක් විදිහට තමයි ප්‍රසිද්ධ වුණේ. පසු කාලයක ඉස්පාඤ්ඤ ජාතිකයින් මේක යුරෝපයට ගෙනල්ලා සීනි සහ කිරි එකතු කරලා අද අපි දකින්න මිහිරි රසට කන චොකලට් බවට පත් කරලා තියෙනවා. ඉතින් අපි මේ ඉතිහාස කතාවත් එක්ක රසවත් පැෂන් ෆෘට් ඩාර්ක් චොකලට් එකක් හදමු. මම මේ සඳහා ලූකෝස් ග්‍රෑම් 20ක් ඒ වගේම පැෂන් ෆෘට් පියුරි ග්‍රෑම් 200ක් ඒ වගේම ෂුගර් ග්‍රෑම් 200ක් ඒ වගේම බටර් ග්‍රෑම් 100ක් ඒ වගේම ඩාර්ක් චොකලට් ග්‍රෑම් 600ක් අරගෙන තියෙනවා. මුලින්ම පොට් එක හොඳට රත් කරලා සීනි ටික මේ ආකාරයට දාලා කැරමල් එකක් හදා ගන්න ඕනේ. මේ ආකාරයට පොට් එක රත් කරලා සීනි ටික දාගන්න. සීනි ටික මදක් කැරමල් එනකොට තමයි මේ හැන්දක් කරන් කලවම් කරගන්න ඕනේ මේ ආකාරයට. මේ ආකාරයට සීනි ටික කැරමල් වුණාට පස්සේ ඒකට ලික්විඩ් ග්ලූකෝස් ටික දාගන්න ඕනේ. ලික්විඩ් ග්ලූකෝස් ග්‍රෑම් 20ක් දාගන්න ඕනේ. ඒකත් මේ ආකාරයට හොඳට කලවම් කරගන්න. සීනි එක කැරමල් වුණාට පස්සේ ගින්දර අඩු කරගන්න ලිපේ. ඉන් පස්සේ ඒකට පැෂන් ෆෘට් පියුරි එක දාගන්න පුළුවන් මේ ආකාරයට. පැෂන් ෆෘට් පියුරි එක කඩේ ගන්නත් තියෙන. එහෙම නැත්නම් පැෂන් ඔයාලට මේ පැෂන් ගෙඩිය කපලා අරගෙන ඒකේ සිරප් එක මිරිකලා අරන් මේ ආකාරයට ගන්නත් පුළුවන්. ඉන් පස්සේ ඒකට බටර් ටික ඇඩ් කරගන්න. බටර් ටික කලවම් කරලා ගින්දර අඩු කරලා හොඳට කැරමල් එක මේ ආකාරයට කලවම් කරගන්න. සීනි ටික දී වෙනකන් හොඳට කලවම් කරගන්න. ඉන් පස්සේ චොකලට් ටික මේ ආකාරයට දාගන්න. චොකලට් ටික දාලා ලිප ඕෆ් කරලා ඊට පස්සේ හොඳට චොකලට් ටික දී වෙනකන් කලවම් කරගන්න. මේ ආකාරයට හොඳට කලවම් කරගන්න. ඉන් පසු ෆ්‍රේම් එකක් අරගෙන ඒකට බටර් ටිකක් හරි ඔයිල් ටිකක් හරි ගාලා මේ ආකාරයට ලන්ච් සීට් එකක් එලා ඒක උඩ තියලා ලන්ච් සීට් එකෙන් වටේට ෆ්‍රේම් එක කවර් කරගන්න. මේ ආකාරයට ලන්ච් සීට් එකක් තියලා ෆ්‍රේම් එක ඒක උඩ තියලා වටේට කවර් කරගන්න. මොකද මේ ලන්ච් සීට් එක දැම්මේ නැත්නම් චොකලට් එක එළියට එන්න බලනවා. ඒක නිසා තමයි ලන්ච් සීට් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ලන්ච් සීට් එකක් ක්ලීන් ෆින් එකක්. වටේට බටර් ටිකක් ගාගත්තාම ලන්ච් සීට් එක ගැලවෙන්නේ නැහැ නේ. ඒක නිසා තමයි බටර් ටිකක් හරි ඔයිල් ටිකක් හරි ගා ගන්න ඕනේ. මේ ආකාරයට. ඉන් පස්සේ අර හදාගත්ත චොකලට් මිශ්‍රණය ඒ කුඩින් මේ ආකාරයට දාගන්න. සාමාන්‍යයෙන් අඟල් 3 කාලක් විතර වගේ වෙන්න. මේ ආකාරයට දාලා පොඩ්ඩක් මේ ආකාරයට හොල්ලන්න. මොකද එතකොට හොඳට ගාන්න සෙට් වෙනවා. ඉන් පස්සේ පැය 2ක් හදාගත්ත මිශ්‍ර එක සීතකරණයේ තියන්න ඕනේ. මේ ආකාරයට සීතකරණයට දාන්න. පැය 2කට පස්සේ තමයි අපි එළියට ගන්නෙ. අරගෙන ඊට පස්සේ ඒක මැනලා ඉවරලා කෑලියට කපා ගන්න ඕනේ. දැන් ওই පැය 2කට පස්සේ එළියට අරගෙන තියෙන්නේ. වට ෆ්‍රේම් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන ගලව ගන්න ඕනේ. මම නම් බ්ලූ ටෝච් එකක් ආධාරයෙන් තමයි ගලව ගන්නෙ. බ්ලූ ටෝච් එකකින් වට පොඩ්ඩක් පුච්චලා ඉවරලා ෆ්‍රේම් එක ගලලා අයින් කරනවා. ඔයාලට වීඩියෝ එකෙන් බලන්න පුළුවන් මේ කොහොමද මම කරන්නේ කියලා. ඉන් පස්සේ ස්කේල් එකයි නයිෆ් එක අරගෙන ස්කේල් එක ආධාරයෙන් මැනගෙන සාමාන්‍යයෙන් අඟල් 1.5 කෑලි විතර දිගට කපා ගන්න. 1.5ක් දිග අඟල් භාගයක් විතර පළල තියෙන විදිහට කෑලි කපා ගන්න මේ ආකාරයට.
මේ ආකාරයට කපා ගන්න. කපාගත් කෑලි මේ ආකාරයට ලස්සනට arrange කරගෙන සීතකරණයේ කෑලි ටික තියලා ටික ටික අරගෙන උඩින් චොකලට් වක් කරගන්න ඕනේ. දැන් මම චොකලට් එකක් දිය කරගන්න යන්නේ. ඩාර්ක් චොකලට් ටිකක් අරගෙන ඒක මයික්‍රෝ එකේ දිය කරගන්න ඕනේ මුලින්ම. මේ ආකාරයට ඩාර්ක් චොකලට් ටිකක් ගන්නවා මම. ඒ ආකාරයට ගත ඩාර්ක් චොකලට් ටික මයික්‍රෝ ඕවන් එකේ දාලා දිය කරගන්නවා දැන්. ඉන් පස්සේ චොකලට් එක ටෙම්පර් කරගන්න ඕනේ. ටෙම්පර් කරගන්නත් බිම ඔයිල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාලා මේ විදිහට ක්ලීන් ෆින් එකක් හරි ලන්ච් සීට් එකක් හරි බිම එලලා ඊට පස්සේ ඒකට දිය කරගත්ත බටර් එක දාගන්න. මේ ආකාරයට බටර් එක දාගන්න. ඊට පස්සේ පැලට් නයිෆ් එක අරගෙන හොඳට තුනී කරගන්න මේ ආකාරයට එහාට මෙහාට. ඔය විදියට එහාට මෙහාට තුනී කරනකොට චොකලට් එක නිමෙනවා. ඉන් පස්සේ නිමාගත්ත චොකලට් එකේ ටෙම්පරේචර් බලන්න ඕනේ. සාමාන්‍ය සෙල්සියස් අංශක 28ට වගේ තමයි ගන්න ඕනේ. දැන් කලවම් කරලා ටෙම්පර් කරගත්ත චොකලට් එක මම බෝල් එකකට දාගන්නවා මේ ආකාරයට. මේකේ ටෙම්පරේචර් එක 28 සෙල්සියස් අංශක 28 තමයි ගන්න ඕනේ. දැන් ඒ ටෙම්පරේචර් ඇවිල්ලා තියෙන්නේ. ඉන් පස්සේ හදාගත්ත චොකලට් එකේ කෑල්ලක් චොකලට් එකේ ගිල්වා මේ විදිහට ඔයාලා ළඟ මේ ෆෝක් එකක් තියෙනවා වඩා හොඳයි. ගෑරුප්පුවක් ආධාරයෙන් පුළුවන් ලේසි කරන්න. ගෑරුප්පුවකට මේ වගේ අරගෙන චොකලට් එකේ ඔබලා පොඩ්ඩක් කොල්ලලා ඉවරලා දලක් උඩ හෝ මේ ට්‍රේ එකක් උඩ තියාගන්න. ඉන් පස්සේ චොකලට් ටික ඔක්කොම මේ විදිහට කෝට් කරලා අරගෙන පස්සේ වයිට් චොකලට් ටික වෙනම දිය කරලා ඒක එච්චර අත්‍යවශ්‍ය නැහැ. ඒක තියනවා විතරක්. වයිට් චොකලට් ටික වෙනම දිය කරලා ඒකට yellow colouring ටිකක් දාලා ඉවරලා පයිපින් බෑග් එකක් හදාගන්න මේ ආකාරයට. ඔයිල් පේපර් එකක් කපලා මේ විදිහට පයිපින් බෑග් එකක් හදාගන්න. හදාගත්ත පයිපින් බෑග් එකට කහපාට කල්ඩින් දාලා දිය කරගත්ත වයිට් චොකලට් එක මේ ආකාරයට පයිපින් බෑග් එකට දාගෙන නමා ගන්න. ඒක එච්චරම අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා ලස්සන ඩෙකරේෂන් කරගන්න ඕනි කියලා හිතනවා නම් විතරක් ඒ දේ කරන්න. ඉන් පස්සේ කතුරෙන් මෙහෙම තුඩ කපලා ඉවර වෙලා මේ විදිහට ඊරි දෙකක් ආකාරයෙන් ලස්සනට ගානිෂ් කරගන්න. ඔයාලට කැමති ගානිෂ් එකක් ගහන්න පුළුවන්. මම නම් ගානිෂ් කරන්නේ මේ විදිහට. ඇත්තටම මේ චොකලට් එක මාරම රසයි. ඒකට හේතුව සවර් ටේස්ට් එකයි ස්වීට් ටේස්ට් එක දෙක එකට සෙට් වුණාම පැෂන් ෆෘට් ෆ්ලේවර් එකත් එක්ක මාරම රසයි. අපි නැවතත් මේ වගේ ලස්සන රසම රස වීඩියෝ එකකින් හමු වෙමු. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මට මැසේජ් කරන්න. එහෙම නැත්නම් කමෙන්ට් කරන්න. ඒ වගේ මගේ channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න. එහෙනම් නැවතත් ලස්සන රසම රස වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා සියලුම දෙනාට ජය වේවා.